බුදුරජාණන් වහන්සේගේ ධර්මය නැති වී ගිය විට උන්වහන්සේගේ ධර්මය ලෝකයට අසන්නට නොලැබෙන විට මේ ලෝකේ පුරා සංසරණය වන්නේ ජීවිත අවබෝධ නොකළ මිනිසුන්ගේ මතිමතාන්තර විතරයි. ජීවිතයේ තේරුම් නොගත් මිනිසුන්ගේ දෙවියන්ගේ මතිමතාන්තර විතරයි. මේ නිසා බුදු කෙනෙකුගේ පහළවීමත් ඒ බුදු කෙනෙකුගේ ධර්මයේ අසන්න ලැබීමත් ඒ අසන ධර්මයේ අවබෝධ කරගන්න ලැබීමත් අපේ ජීවිතවල පැතුමක් වුණාට කිසිම වරදක් නැහැ. ඒ පැතුම බිම්බිසාර රජුරුවන්ගේ පැතුම වගේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇසූ විලේ බිම්බිසාර රජතුමා බුදුරජාණන් වහන්සේට මෙන්න මෙවැනි කාරණයක් කියා හිටියා. භාග්‍යවත් වහන්සේ මගේ ජීවිතේ ප්‍රාර්ථනා 4ක් තිබ්බා. එකක් තමයි මට තරුණ වයසේදී රජ වෙන්න ලැබීම මට ලැබෙනවා නම් මට ඔටුනු පළඳින්න ලැබෙනවා නම් කොච්චර හොඳද? දෙවෙනි එක තමයි මේ ලෝකයට බුදු කෙනෙක් පහළ වෙනවා කියලා මේ හැමතැනම ഘോഷාවක් යනවා. ඒ බුදුරජාණන් වහන්සේව දකින්න ලැබෙනවා නම් කොච්චර හොඳද? ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසන්න ලැබෙනවා නම් කොයිතරම් හොඳද? ඒ අසන ලද ධර්මය මට අවබෝධ වෙනවා නම් කොයිතරම් හොඳද? මෙන්න මේ ප්‍රාර්ථනා 4 විතරයි ස්වාමීනි මට තිබුණේ. මට දැන් මේ ප්‍රාර්ථනා 4ම සමෘද්ධිමත් වුණා කියලා බිම්බිසාර රජුරු ප්‍රකාශ කළා. බලන්න බුදු කෙනෙක් පහළ වෙච්ච සමාජයක රජ කෙනෙකුගේ සිතුම් පැතුම්. බුදු කෙනෙක් පහළ වුණු ලෝකයක ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අහන්න සුදුස්සෙක් වෙන්න ඒ රජතුමාගේ මනස කොතරම් සැදී පැහැදී තිබුණාද? නැත්තම් කොහොමද රජ කෙනෙකුට එවැනි සිතුවිලි පහළ වෙන්නේ? නැත්තම් හිතන්නේ මම කළා කියන එකක් නේ තියෙන්නේ. එහෙම නැතුව එවැනි සිතුවිලි පහළ වෙන්නේ කොහොමද? ඒක බුද්ධිමත් මිනිසෙකුගේ හිතක පහළ වුණු සිතුවිල්ලක්.